අම්මා ටිකක් ඈතින් හිටියත් අම්මා දියණියකට ගොඩක් ළඟයිනේ. ඔව් අනිවාර්යෙන්ම ඒ කියන්නේ ඇත්තටම පුළුවන් තරම් අම්මා දියණියට ලං වෙනවා නම් හොඳයි කියලා තමයි මට කියන්න වෙන්නේ. මොකද මගේ පොඩි කාලේ ඉඳලා අම්මා ඈතින් ඉන්නේ. මට අවුරුදු 2යි අම්මා රට යනකොට. ඉතින් එතකොට ඇත්තටම මම මේ අම්මව මතක නැහැ මට. ඒ එනකොට මම අම්මගෙන් මගේ මනසින් ඈත් වෙලා ඉවරයි. එතකොට අර ආදරයෙන් පිළිගන්න, ආදරයෙන් ළඟට එන්න, ආදරයෙන් බදා ගන්න, ආදරය කියන්නේ මාර අමාරුයි අදටත්. ඉතින් ඒ බැඳීම නැතිකම ජීවිතේ හිස්තැන. ඒ හිස්තැන නිසා අපිට අපි ආදරය කියන එක නිතර හොයනවා. ඒ නිසා අර දරුවෙක්ට පවුලෙන් ලැබෙන ආදරේ, අම්මගේ ආදරේ දෙන්න පුළුවන් උපරිම දෙන්න. මොකද සමහර වෙලාවට තාත්තලා හැම හිතනවනේ ආදරේ වැඩි පෙන්නන්න හොඳ නැහැ. එතකොට ළමයි නරක වෙනවා කියන දේ අහන්න නැති වෙනවා. කියන්නේ කර තාත්තලා ආදරේ හංගගෙන ඉන්නවා කියලානේ. නෑ එහෙම නෑ දෙන්න. මොකද එතකොට දරුවට හිතෙනවා වැරද්දක් කරන්න කියලා. අනේ තාත්තා මට කොච්චර ආදරේද? අම්මා මට කොච්චර ආදරේද? ඒ නිසා මම මේක කරන්න හොඳ නෑ. සහ දරුවෙක්ට ප්‍රශ්නයක් වුණාම බෙල්ලවල දාගන්න හිතෙන්නේ නැහැ. අර gedara ආදරේ පිරීලා තියෙනවනම්. අනේ කවුරු නැතත් මට අම්මා ඉන්නවනේ. ඒ ඇති දරුවෙක්ට. ඉතින් ඒක තියෙන්න නම් උපරිමේ ආදරේ දෙන්න. ඒක හංගගෙන ඉන්න එපා. අම්මගේ තාත්තගේ ආදරේ විතරක් නෙමෙයි මං කියන්නේ ආදරේ තියෙනවා නම් ඒක උපරිමයෙන් දෙන්න. ඒක දෙන්න ඕනි දෙයක්. හංගගෙන ඉඳලා මේ එහෙම තියාගන්න ඕනි දෙයක් නෙමෙයි ඒක. ඔතෙන්ට මම තා පුංචි එකතු කිරීමක් කරනවා. මොකද අද වෙද්දී ඔබ ආදරණීය දියණියකගේ මවක්. දියණියක් විදිහට විශේෂයෙන්ම දැන් අපි මේ සමාජයත් එක්ක ඉදදී දියණියන් ගොඩක් පරිස්සම් කරන්න ඕනේ කියලා සමාජයේ මතේ තියෙන්නේ. දියණියක් විදිහට මවකට තියෙන වගකීම් මොන වගේ? ඒක කියලා වචන වලින් කියලා ඉවර කරන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ මේ වගකීම් දැන් ගෙදර අයත් එක්කත් වගකීම් බෙදෙනවා. හැබැයි හැම මොහොතකම දරුවෙක් ඉන්නේ අම්මගේ හදවත උඩ බරයි. ඒ කියන්නේ මම මේ දැන් ක්ලාස් එකට ගියත් මගේ වෙන වැඩක් කරගන්න ගියත් එයා මතක් වෙනවා. ඒක හරි. හරිම අමාරුයි ඒක. සංවේදී. ඒ කියන්නේ ඒක බරක් ඇත්තටම ලොකු බරක්.